Right. Children, today we are going to start grade 8 science lesson 1. What is the lesson? Importance of microorganisms. This is your lesson. What is that? Importance of microorganisms. Right. Then this is the lesson, right? Your first subtopic is microorganisms. You can see that your first subtopic is microorganisms. Write down that first subtopic is microorganisms. හරි ඔන්න දැන් microorganisms කියන එකේ තේරුම බලමුකෝ. මේකේ තේරුම තමයි ශුද්‍ර ජීවීන් කියන එක. හරිද? importance කියන එකේ තේරුම තමයි වැදගත්කම කියන එක. right ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. right okay, there you have given a definition to identify who are microorganisms. right බලන්න unicellular හරි මෙන්න මේ තියෙන මේකේ definition එක. right what are microorganisms? unicellular මේ unicellular කියන්නේ ඒක සෛලීය කියන එක. ඒ කියන්නේ එක් සෛලයක් තියෙනවා කියලා තමයි කියන්නේ. or multicellular. what do you mean by multicellular? multi කියන්නේ ගොඩයි කියන එක. එතකොට බහුසෛලීය කියන එක තමයි මේ තියෙන්නේ. multicellular organisms which cannot be seen with our naked eye. දැන් මේක බුදුහාට අලුත් වචනයකට තියෙන මේ naked eye කියන එක. මේ කියන්නේ පියවි ඇස කියන එක. අපේ නිකම්ම ඇසට බලන්න බෑ. සීන් කියන්නේ දකින්නවනේ. බලන්න බැරි ඒක සෛලයක් හෝ බහුසෛලික සෛල කිහිපයක් තියෙන organismsලා ඉන්නවා නම් ඒගොල්ලන්ට අපි කියනවා කවුද? are called microorganisms. මෙයාලා අපි හඳුන්වනවලු සුද්ධ ජීවීන් කියලා. හරි එහෙනම් ඇහැට පේන්නේ නැති බලන්න ඇහැට පේන්නේ නැති කොහොමද ඒ කියන්නේ? cannot be seen with our naked eye. ඇහැට පේන්නේ නැති unicellular එක සෛලයක් එහෙම නැත්නම් සෛල ගොඩක් තියෙන අයට තමයි අපි කියන්නේ කවුද? microorganisms කියලා කියන්නේ. right හරි අනුපද ඊළඟට අපිට කියනවා microorganisms can be observed clearly through microscope. මොකෙන්ද මෙයාලා බලන්න පුළුවන්? microscope එකෙන් බලන්න පුළුවන්. එහෙනම් ඔයා ලියන්න microorganisms can be observed clearly through microscope. මේගොල්ලෝව මයික්‍රොස්කෝප් එකෙන් බලන්න පුළුවන් කියලා කියනවා. microorganisms can be clearly observed. observe කියන්නේ පුතේ නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරනවා. clear කියන්නේ පැහැදිලිව. through හරහා. microscope කියන්නේ අන්වීක්ෂය. අන්වීක්ෂයක් කරහා පැහැදිලිව දකින්න පුළුවන් කියලා කියනවා. හරි. ඊළඟට කියනවා right බලන්න මේකේ මම highlight කරලා පෙන්නන්නම්. right ඔන්න හරියට දැන් microorganisms are
found in every habitat on earth. ඒ මොකක්ද ඒක තා දැන් මේගොල්ලොන්ගේ අපි දාගමු මෙන්න මෙතනින් ඊළඟට features කියලා පොඩි topic එකක්. අපි දැන් මේගොල්ලොන්ගේ ලක්ෂණ ටික ලියන්න යන්නේ. දැක්කද ලක්ෂණ අතන තියෙනවා. හරිද? මොනවාද ලක්ෂණ? මෙයාලගේ features වලට අපිට කියන්න පුළුවන් found every habitat on earth. found in හැමතැනම හොයාගන්න පුළුවන්ලු. every habitat on earth. පෘථුවියේ හැම වාසස්ථානයක මේ habitat කියන්නේ පුතේ වාසස්ථාන කියන එක. වාසස්ථාන කියන්නේ ඉන්න ස්ථාන. සතෙක් ඉන්න ඕන ස්ථානයක් වෙන්න පුළුවන් කියලා කියනවා මයික්‍රෝ ඕගනිසම් කෙනෙක්. මෙතන කියනවා බලන්න thrive in all environments such as atmosphere, water and right. අපි කියලාගමු thrive කියන්නේ පුතේ thrive කියන්නේ පැතිරෙනවා. පැතිරෙනවා. ඒගොල්ලෝ පැතිරලා ඉන්නවා. කොහෙද? atmosphere. thrive on atmosphere. ඊළඟට soil, water. ඒ කියන්නේ atmosphere කියන්නේ වායුගෝලය. soil කියන්නේ පස. water කියන්නේ ජලය. මේ හැම තැනකම මේගොල්ලෝ ඉන්නවලු. ආයි කියනවා and on living organisms. ඒ කියන්නේ පණ තියෙන ජීවියෙක්ගේ ශරීරයක ජීවි ශරීරයක උනත් එයාට ඉන්න පුළුවන් කියලා කියනවා. හරි. ඊළඟට කියනවා ඒගොල්ලන්ට hostile environments වල ඉන්නත් පුළුවන්. මොනවද පුතේ මේ hostile environments කියන්නේ? hostile environments found in කියලා මෙතනින් දාගන්න. සොයා ගන්න පුළුවන්ලු hostile environment. ඒ කියන්නේ මේකේ තේරුම ආන්තික පරිසර කියන එක. අද පුතේ මේකේ තියෙන්නේ ආන්තික පරිසර. ආන්තික පරිසරය කියන්නේ ඉන්න අමාරු පරිසර. ඉන්න අමාරු පරිසරයක් කියන එක තමයි මේ hostile environment එක කියලා කියන්නේ. එතකොට right මොනවාද ඒවට example මේ ආන්තික පරිසර වලට example ස්ටමක් එකක් නම් ඕනේ නැහැ. බලන්න glaciers, deserts, hot springs. glaciers, deserts, මෙතන glacier කියන්නේ හිම කඳු. හිම කඳු වල සත්තුන්ට ඉන්න අමාරුනේ. හැබැයි මේගොල්ලොන්ට ඉන්න පුළුවන්. desert කියන්නේ කාන්තාර. කාන්තාර වල මෙයාලට ඉන්නත් පුළුවන්. ඊළඟට hot springs. මොනවාද පුතේ hot springs කියන්නේ? hot springs කියන්නේ උණුදිය උල්පත්. උණුදිය උල්පත්. ආයෙ කොහෙද ඉන්න පුළුවන්? deep sea. මෙතන තියෙනවා. මේ තියෙන්නේ deep sea. deep sea කියන්නේ ගැඹුරු මුහුද. deep sea ගැඹුරු සාගරය. සාගරේ ගැඹුරු තැන්වල ඉන්න පුළුවන්. saline environments. මොනවද මේ saline environments කියන්නේ? saline කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ලවණ පරිසර. ලවණ අධික පරිසර. ලවණ ගොඩක් තියෙන තැනක සතෙක්ට ඉන්න අමාරුයි. ඒ වුණාට මේගොල්ලොන්ට ඉන්න පුළුවන්. අන්න. එහෙනම් මේගොල්ලොන්ගේ ලොකු diversity එකක් තියෙනවා. මේ කියන්නේ there is a tremendous biological diversity among micro. මේගොල්ලොන්ගේ ලොකු විවිධත්වයක් තියෙනවා. හරිද? ඊළඟට කියනවා they differ according to morphological characters as well as their physiological mechanisms. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ යාන්ත්‍රිකය පිටින් එහෙට මෙහෙට යන හැමදේම වෙනස්ලු. ආයෙ කියනවා morphological කියන්නේ ඔයාලට පේන්න තියෙන රූප විද්‍යාත්මක දේවලුත් ගොඩක් වෙනස්ලු. ඒ දෙක නෝට් එකකට අත්‍යවශ්‍ය නැහැ. ඔයා පුතේ මෙන්න මේ ටික නෝට් එකට ලියා ගන්න. ඕන අපි පළවෙනි පිටුව මෙතනින් ඉවර කරනවා. අපි මේ ඊළඟ කොටසේ තියෙන චුට්ටත් මෙතනින්ම දාගමු. examples for මේගොල්ලන්ට examples for microorganisms. සුද්ධ ජීවීන්ට උදාහරණ මොනවාද? බැක්ටීරියා. ඔයාලට පේනවා මෙතන බැක්ටීරියා වල රූපයක් තියෙනවා.
ඔයා ඒක ওই විදිහට ලස්සනට ඇඳ ගන්න මේ විදිහට පොඩි ටි කැල් ටිකක් දාලා පොඩි වල්ගයක් වගේ එකක් දාලා හරිද පුතේ ආයෙ තියෙනවා ඇල්ගී තියෙනවා ඇල්ගී කියන්නේ කවුද මෙන්න මේ වගේ කෙනෙක් හරිද ඇහැට පේන්නේ නැහැ ඉතින් මේගොල්ලෝ අපි මෙහෙම ලස්සනට ඇඳලා ආයෙ පුතේ ඉන්නවා මේ මම ඇඳේ ක්ලැමිඩමොනාස් කියන ඇල්ගී වර්ගයේ ක්ලැමිඩමොනාස් කියන ඇල්ගී වර්ගයේ තව අපිට ගන්න පුළුවන් මෙතනම ලියමු යීස්ට් කියන්නේ යුනිසෙලියුලර් හරිද ෆංගයි වර්ගයක් ෆංගයි කියන්නේ දිලීර වර්ගයක් කියන එක. එතකොට මෙයා ඇහැට පේන්නේ නැහැ මේ පොඩි බෝල වගේ තමයි ඉන්නේ මැදින් ඩොට් එකක් වගේ තියාගන්න. රයිට්. ඊළඟට ආයෙ පුතේ ඉන්නවා අපිට හොයාගන්න පුළුවන් ඇමීබා. ඇමීබලා හරි ලස්සන ඇමීබලා නිකන් ඔන්න ඔය වගේ හැඩයක් පෙන්වන්නේ. මේගොල්ලෝගේ පොඩි රැලි කැලි වගේ තියෙනවම. ඊළඟට ඉන්නවා කට්ටියක් මියුකර්. මියුකර් කියන්නේ සාමාන්‍යයෙන් පාන් පුස් වලට. පාන් පුස්. ලකුරු කතයි. පාන් පුස් මතක තියාගන්න. මේගොල්ලෝ බැලුවමට ඔන්නෝම චූටි අර කළු පාට උඩට ආපු ඩොට් වගේ තමයි තියෙන්නේ පාන් ගෙඩිය උඩ තට්ටුවේ. හරිද? ඊළඟට අපි අවසානට අපි මෙයාවත් ලියාගමු පැරමීසියම් ගැන. පැරමීසියම්. හරි? පැරමීසියම් කෙනෙක් ඔන්නෝම තමයි ඇඳ ගන්න ඕනේ. හරිද? මෙයත් මයික්‍රෝ ඕගනිසම් කෙනෙක් අපිට හොයාගන්න පුළුවන්. ඔන්න එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊට කලින් මම කියන්නම් අපිට මේ සයන්ටිස්ට් කෙනෙක් ඉන්නවා මේගොල්ලෝම මුලින්ම ඔබ්සර්ව් කරපු the scientist who observe කියන්නේ පුතේ සයන්ටිස්ට් විද්‍යාඥයෙක් ඉන්නවලු මේගොල්ලෝ මුලින්ම නිරීක්ෂණය කරපු micro organism for first time මුලින්ම මයික්‍රෝ ඕගනිසම් කෙනෙක්ව නිරීක්ෂණය කරපු විද්‍යාඥයා තමයිලු is Antony van Leeuwenhoek මෙයා තමයිලු මුලින්ම සුද්ධ ජීවීන්ව දැකපු ඔබ්සර්ව් කරපු මයික්‍රෝ ඕගනිසම් ඔබ්සර්ව් කරපු එක්කෙනා එයා ඩච් සයන්ටිස්ට් කෙනෙක්. ඩච් කියලා කියන්නේ ලන්දේසි. හරිද? ඊළඟට මේක මෙයා බැලුවේ එයාගේම මයික්‍රොස්කෝප් එකකින් by using his own microscope. කොහොම ලියා ගන්න? ඔන්න විදිහට අපි මේ පාඩමේ පළවෙනි කොටස ඉවර කරනවා. ඊළඟට අපිට තියෙන දෙවෙනි ටොපික් එකේ effects of microorganism on food. අපි ඊළඟ ටොපික් එකෙන්